ඔව් සුබ දවසක්. අද අපි මහමු මේ ඕගලන්ට වැදගත් වෙන්නේ මේ ඉන්විසිබල් සිපරය ගැන. දැන් ඔයගලන් ගෙදර වල ෆුඩ් අරෝමයක් නැහැ නේ සාමාන්‍යයෙන් අපිට අල්ලන්න පුළුවන් වෙන අපි ෆුඩ් එකක් නැතුව අපි සාමාන්‍යයෙන් අල්ලලා හිට බලමු පුතේ. ඔන්න මම රෙදි කෑල් දෙකක් ගෙනාවා. නිකම්ම මහ රෙදි කෑල් දෙකක් මං ගෙනාවා. හරිද? ඔන්න මේ බලන්නකෝ අපිට මේක ගවුමක් හරි සායක් හරි මොකක් හරි එකක් කියන විශේෂම ටයිස් ස්කර්ට් එකක මේක මහමු අපි. හරිද? ඔව් එහෙනම් මේ දෙක එකට තියලා හොඳ බලන්න. අපි සාමාන්‍ය සිපර් එක මෙන්න මේ සිපර් එක නම් මේක ඉනිසිබල් එකක්. මේ තියෙන පුතේ. මේක තමයි ඉනිසිබල් සිපර් එක කියලා කියන්නේ. ඔයාලා දන්නවනේ මේව නේද? normal සිපර් එකක් තියෙනවා ඉනිසිබල් එකක් තියෙනවා. එහෙනම් ඒ රෙද්දට ගැලපෙන එකම දාන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ සාමාන්‍ය අපි රෙදි කැල්ල හරිය මේක ටයිට් සායට හරිය අල්ලලා පොඩ්ඩක් අඟලක් විතර උඩට තියලා මේකේ මාක් කරගන්න ඕනේ. අපිට මහන එක මාක් කරගන්න. මේක උඩින් තියලා. මේ වගේ මේ අඟලක් විතර මේ සිපේ උඩට තියන්න. යටනොත් අපි අඟලක් විතර තියලා ඒ ටික මාක් කරගන්නකොට අපි මෙන්න මෙතන මාක් කරගන්න. එහෙනම් පල්ලෙහා ඉඳලා එතනට වෙනකම් මහන්න. ඔන්න බලන්න. පල්ලෙහා ඉඳලා එතනට එනකම් මහන්න යටින්. යට ඉඳන් එතනට එනකම් මහන්න. ඔන්න මම මැහුවා. දැන් මේ පේනවා මම දිගේ ඇරි හැම ගානට පේනවා මේක මහලා තියෙනවා. මහල ඉවර පොඩ්ඩක් මෙන්න මේක දෙපැත්තට හරවලා අයින් කරගන්න. ඔන්න බලන්න දැක්කද මේ? මහල ඉවරලා දෙපැත්තට හරවලා අයින් කරගන්න. එතන මේ අපිට පේනවාද මේ දෙපැත්තට? මේ දෙපැත්ත හැරිලා තියෙන අපිට පේනවා මේක අයින් කරලා. එතන මේ අඟලක් විතර තියලා අල්ලලා මහන්න. මම නැවත කියනවා දෙකට අරගෙන මේ සිප එක ප්‍රමාණයට වැඩි අඟලක් උඩට තියන්න පල්ලෙහාටත් අඟලක් තියෙන්න මේ දෙක මෙතන ඉඳන් මේ අඟල විතර පරතරේ අල්ල මෙතනින් මහන්න. ඔන්න මම මහුවා. මහන ඉවරලා මේක දෙපැත්තට හරවලා මේක අයන් කරගන්න. මේක දෙපැත්ත හරලා අයන් කරගන්න. ඔන්න දැන් මම අයන් කරලා කියනවා. ඔන්න දැන් හරිනේ එනවා සිප එක තියෙනවා. එහෙනම් දැන් අපි මේක ඇල්ලුවාම මෙන්න මෙහෙම පේන්න ඕන ඕගලන්ට. ඔන්න බලන්නකෝ. මේක ඇල්ලුවාම මෙන්න මේක මෙන්න මෙහෙම යටට ගියාම මෙන්න මේ සිප එක මෙන්න මෙහෙම පේන්න ඕන ඕගලන්ට. මේ ලං වෙලා පේන්න ඕන. බලන්න මෙහෙම තිබ්බහම මේක මෙහෙම මෙන්න මෙහෙම මැහිලා තියෙනවා. හැබැයි ෆුඩ් එක දැම්මොත් පුතේ මේ එජ් එකටම මහන්න පුළුවන්. දැන් මම මේ ඔයාලට කියන්නේ ෆුඩ් එකක් නැතුව මහන්න මොකද හැම ගෙදරකම ෆුඩ් එකක් නැති හින්දා. normal machine එකේ අපි වහමු. ඔන්නෝම පේන්න ඕන. දැන් හරිද? ඔව්. ඊට පස්සේ අපි ඔන්න දැන් හරිනේ. ඔන්න දැන් මෙන්න මේ සිපර් එක හරි. දැන් අපි නිකන් තියලා තියෙන්නේ මේක හරි. දැන් හරිනේ මේක ඇරලා හොඳට බලා ගන්න. මේක අනිත් පැත්ත හරවන්න. ඔන්න අපි හැරෙමු. ඔන්න අපි අනිත් පැත්ත හැරෙමු. අනිත් පැත්ත හරවලා ඉවර වෙලා මෙන්න මෙතනින් හොඳ බලන්න අපි මේ නාවපු අයන් කරපු එජ් එක තියෙනවනේ. අන්න එජ් එකට උඩින් හොඳට බලන්න මම අඟලක් හිටම සිපර් උඩට අතාරින්න ඒ එජ් එක උඩින් අපි මැහුමක් මෙතනට මහන මේ එජ් එකෙන් මහන්න පුතේ. මේ එජ් එකෙන් පුළුවන් තරම් එජ් එකෙන් මහන්න. ෆුට් එක දැම්මොත් පුතේ අනිවාර්යයෙන් එජ් එකෙන් මහන්න බල චුට්ටක් ඉතින් හිට මෙහෙට වෙනවා. ඔන්න දැන් බලන්න මේක දිගේ ඇරියා මෙතන එජ් එකේ ඉඳලා මෙන්න මෙතනට මේ හුක් එක ළඟටම මහන්න. දැන් මෙතනට. දැන් බලමු මහමුකෝ එහෙනම්. අයින්ටම තියන්න. අයින්ටම තියලා ඉදිකට මං කියලා තියෙනවා ඉදිකට පහක් කළා හිමි. හරිද? ඉදිකට පහක් කළා අර අපි අයන් කර ඉර පේනවනේ. එතනින් අනිවාර්යයෙන්ම අර එජ් එකෙම ගෑවෙන්නම මහන්න. ඒක ගෑවෙන්නම මහන්න උඩින්. අපි මේක මෙහෙම තියනවනේ. අර ඉරටම තියලා ඒක මහන්න උඩ එතනටම ගෑවෙන්න මහන්න. ඉතින් මහලා ඉවර වෙලා දෙපාර තුන්පාර ටැක් කරනවා. දෙපාර තුන්පාර ටැක් කරනවා. ඔන්න දැන් බලන්න අපි මෙන්න මැහුවා. දැන් හරියට මහල චුට්ටක් අයන් කරා. මම මේ අයන් කරලා ගෙනාවු පුතේ ඔයාලට පැහැදිලිව පේන්න ඕනේ හින්දා. දැන් මේක අපි මැහුවා. අර වගේ අපි හරවල දැක්කට අපි මේ දැන් බලන්න ආපහු බලමුකෝ ඔන්න. මේ පැත්ත හැරෙවන්නේ අපි තිබ්බනම් මේක අල්ලලා මෙහෙම කරලා අපි මැහුවා. මතකද? දැන් මැහුවානේ පුතේ මේක. මේව මැහුවා. මහල වෙලා මම මේ පැත්ත හරවලා
ඔන්න චුට්ටක් අයන් කරලා ගෙනාවා. මට තමයි ආපොත් අයන් කරන්න ගන්න බෑනේ. ඔන්න අයන් කරලා මෙහෙම පේනවා. දැන් හරියද? දැන් මේ පැත්ත මැහිලානේ අපිට මේ පේනවද මේ? මේ එජ් එකම මැහිලා තියෙනවා. ඔයාලා පේනවද මං හිතන්නේ මේ එජ් එකම මැහිලා තියෙනවා. එහෙනම් දැන් අපිට දැන් අපි මේ පැත්ත හරවලා දැන් මෙන්න මේ පැත්ත තියනවා. අනිත් පැත්ත හරවලා පුතේ අපි අර වගේමයි අර පැත්ත මැහුවා වගේ. අන්න බලන්න මේ පැත්ත මැහුවා වගේ මේක මෙතනට තියලා. උතන කෙලින් මේ රැලි වෙන්නේ නැති වෙන දාල්ල ගන්න. පුතේ ඔන්නම් රැලි වෙන්නේ නැතුව අල්ලගෙන මේ පැත්ත තියලා ඔන්න අහන්නේ අනිත් පැත්ත හැරෙව්වනේ. අපිට පුළුවන් පුතේ මේක මේ යටේ ඉඳන් උඩට මහන්න පුළුවන්. හැබැයි ෆුට් එක දාලා මහනවා නම් යටේ ඉඳන් උඩට මහන්න. නමුත් අපි දැන් ෆුට් එක මම දාලා නැහැ නේ මම නිකන්නේ මහන්නේ. ඒකේ ඉඳන් උඩින් ඉඳන් පල්ලෙහාට මහන්න. ෆුට් එක දානවා නම් මේක මෙහෙම මැහුවා මේ පැත්තට මැහුමක් ගහලා මේ පැත්තට මහන්න. දැන් මම මහන්නේ ෆුට් එක දාන්න නැති ඉඳන් උඩින් ඉඳන් යටට මහන්න. ඕකේ? එහෙනම් මම මෙන්න මෙතන මේක දිග ඇරියා හොඳට බලන්න උට අපිට මේක දිග හොත බලන්න දැන් මෙතන මේක දිග ඇරියා මේ අර ලයින් එක ඉඳෙද්දි මම ලයින් එක උඩින් තියලා මෙතනට මහන්න. මෙතන මහන්න එච්චරයි ඕන. දැන් මෙතනින් අදින්න පුතේ නැත්තම් අමාරු යන්නේ නැහැ. අර දෙන්න කියලා අදින්න මේ සිපර් එකේ මේ කෙරවලින් චුට්ටක් අදින්න. අතන්ට වරන නැම්මට චුට්ටක් විතර පොට්ටක් මේ සිපර් එක ඇතුළට කරලා තියන්න. නිකන් කෙස් ගහක පොයින්ට් එකක් වගේ කරලා. අර එජ් එකෙන් මහන්නේ මෙතන මම මේ. එනයි දෙන්නවත්. හරිනේ. ඔන්න දැන් බලන්නකෝ. දැන් අපි මෙතන මෙහෙට අපි මෙහි ඉඳන් මෙහාට මෙතනට මැහුවා. දැන් උණු පැහැදිලි දෙපාරක් තුන් පාරක් බලන්න පුතේ හොඳට. මෙතනට මැහුවා. අපි උඩින් ඉඳන් මේ පැත්තත් මැහුවක් මම උඩින් ඉඳන් පල්ලෙහාට මම මෙතන ඉඳන් මැහුවේ උඩින් ඉඳන් පල්ලෙහාට. මෙතනට මහන්නේ මේ අර මුට්ටුව ළඟට. ඊට පස්සේ අපි මේක අපි බලන්න මම මේක අනිත් පැත්ත හරවලා මම සිප එක වහන. දැන් බලන්නකෝ එච්චරයි තියෙන්නේ. ඔන්න අපිට මේක උඩට වහන. දැන් හරියද? මේ පේනවා පුතේ අපිට මේ චූටි ප්‍රමාණයක් එනවා පුතේ මේ නිකන් පොයින්ට් කාලක් විතර පේනවා මේක මොකද අපිට මේක මෙන්න මෙතනට ගන්න නැත්තම් ඉතින් පොඩක් ඔන්නම ලයින් කරනවා හරියනවා පුතේ ඔය පේනවද ඔයාලට නේද? ඒතර මේක ඔන්නම තියෙනවා. දැන් ඉතින් ඔයාලා මොකද කරන්නේ තියෙන්නේ? අපිට මේකට බෑන්ඩ් එකක් අල්ලනවනම් මේක මාක් කරගන්න දැන් හොඳට බලන්න පුතේ. ඔයාලට දැන් මේක අපිට මේක වැඩිපුර තියෙනවානේ මෙතන. මෙතන වැඩිපුර තියෙනවා නේ. ඒතර මම ඔයාලට කියලා ට්‍රයි ස්කර්ට් එකක් අපි මේ ඩාන්ට් එක අපි මෙහෙම මැහුණා නම් මම කොහේ ඩාන්ට් එක අපි මෙහෙම මැහුණා කියලා හිතන්නකෝ අපි ඩාන්ට් එක අපි මේ දෙක මැහුණා ට්‍රයි ස්කර්ට් එක වගේ අපි මේක අල්ලන්නේ. අපි කොහොම මැහුණා නම් එතන මම කව එතන මේ මෙතන ඉඳන් අඟල් භාගයක් විතර මේ අඩි කොදෝ කෙලින් තියන්නේ. අඟල් භාගයක් විතර කෙලිට මෙතන පොඩි මාක් එකක් දාගන්න. මේ පේනවා මම මේ කරන එක බලන්නකෝ. මේ අඩි කොදේ මෙතන අඟල් භාගයක් විතර දෙන්න කෙලින් කළා මාක් එකක් දාගන්න. එහෙනම් මේක ඇරලා හොඳට බලන්න මේක ඇරලා අර පටිය මෙන්න මෙතනට අල්ලලා. ඉන්න බෑන්ඩ් එකක් කියලා අපි මම කර බෑන්ඩ් එකක් කියන කර අපි බ්ලවුස් එක ඇල්ලුවා කර ෆේස් එකක් නම් මෙතනට අල්ලන්න හරියට මේක මාක් කරගන්න. ඊට පස්සේ මේ වැඩිව කපලා දාන්න. මේ වැඩිව කපලා දාලා මේක බෑන්ඩ් එක තුනවල වහන්න. මට ඕන පුතේ මෙන්න මේ සිප් එක අල්ලන්න විතරයි මට ඕන. අපිට ස්කර්ට් එක මම කියන්නේ මේ වැඩිව කපලා දාන්න පටියාල. කර ෆේස් ගවුම කරනම් කර ෆේසිම නම් කර ෆේසිම අල්ලලා මේකට වෙනම අල්ලන්න මේකට වෙනම අල්ලන්න. නේ. ඒතර මේ ටික ඊට පස්සේ කපලා දාන්න. දැන් හරියද අපිට මේ අපි යට තියෙනවා. මේ පේනවද බලන්න. මේ පැත්ත අපි යට තියෙනවා. දැන් හරියද? ඔන්නක තමයි මහන ඕන පුතේ අපිට. හරියද? මේ ඉන්විසිබල් සිපර් එක අපිට අල්ලන්න පුළුවන් ඕන පුතේ ෆුට් එකක් නැතුව. ෆුට් දැම්මා නම් පුතේ මෙන්න මෙතන මේ තව චුට්ටක් මේක ලං වෙනවා පේනවා. තේරෙනවද? ඒ දැන් ෆුට් එක නැති වෙන තමයි චුට්ටක් මේ පොයින්ට් දශම භාගයක් විතර නිකන් එරිච ගතියක් කියන කමන්නේ මේ ඇති පුතේ අපිට මේක පේන්නේ. හැබැයි මේ රෙඩ් පාටින්ම සිප් එක ගන්නවා. හරිනේ? හැබැයි මං හිතන පුතේ පුළුවන් කියලා විශේෂයෙන් මගේ ළමයි NQ වලට NQ level 4 වලට එන ළමයි ඩිප්ලෝමා ළමයි මේක පොඩ රිවයින්ඩ් කර හරි කමන්නේ මේක බලලා මහන්න පුතේ. හරි ලේසි. දැන් ඔන්න බලනකොට මම මේ තව රෙදි කෑල්ලක නිකන් ඔය මම ඕකන පේන්නේ මම මෙහුවේ මේ. මේ බලන්නේ අපිට දැන් පුරුදු වෙන පුතේ ඒ පාඩම සිප එක හොයන්න බෑ මොකක් හරි සිපරයක් හොයාගන්න. පුරුදු වෙන්න. දැන් බලන්න මේක මැහුවාම තුගල පේනවා මේ නිකන් අර වෙන පාට. හැබැයි ඇඳුමර දානවා ඒ පාට එකක් හොයාගන්න.
ඒතර මේ තියෙන අර වගේ දැන් පේනවද? අර චුට්ටක් ඉතින් පේනවා යාන්තම්. ඒකගේ මේ පාටම දැම්මම මේක පේන්නේත් නැහැ. ඒ බලන්න ගන්න පේනවද මේ? මේ ඉන්විසිබල් සිපරය. ඒ හරිනේ. දැන් හරිනේ. ඔව්. එන ඒක. දැන් බලන්න අපි ඕක මේ ටයිට් සායකට වගේ ඇල්ලුවොත් මේ බලන්න පුතේ. නේ? දැන් බලන්න පේනවද මේ? ටයිට් සායකට ඇල්ලුවා පේනවා අපිට බෑ. අන්න එකයි කියන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වේ ඔයගලන්ට මේක අල්ලලා මේ බෑන්ඩ් එක අල්ලලා තමයි පුතේ අර වැඩිය කපලා දාන දෙපැත්තෙම. තේරෙනවද? දැන් මොකද මම දැන් ඉස්සරහට මේ ටයිස් කරලා මේ ලූප් එක දාන්න නැහැ මේ බෑන්ඩ් එක අල්ලන්න මම කියලා දෙනවා. ඔයගලන්ට වීඩියෝ එක හදනවා පුතේ. මෙන්න මේක මට දැන් මම කියලා දෙන්නේ මෙන්න මේක අල්ලන්න විතරයි. මෙතන. දැන් හරියට අපිට තේරෙන්නේ ඔයගලන්ට මේ ඉන්විසිබල් සිපරයක් අල්ලලා තියෙන්නේ. මේක මහාන ඉගෙන ගන්න පුතේ. මේක හරිය වැදගත්. මේ මම කතා කරේ ෆුට් එකක් නැතුව. ඉතින් ඔය ෆුට් එක දැම්මම මේ එජ් එකට යනවා ඉච්චර වෙනසක් තියෙනවා. තේරුණාද? එහෙනම් මම දැන් පුළුවන් කියලා මගේ ළමයි මේ රෙදි ගෑලා කරේ කමන්න මහන්නේ. ඔකේ. තේරුණා සර්.